පිටු අංක 8 මම මේක ගෙදර වැඩක් විදියට දීලා තියෙනවා යා කරන්න කියන එක. ගැළපෙන පරිදි යා කරන්න කියලා තියෙන්නේ. කරගෙන එන්න ඇති කියලා හිතනවා පිටු අංක 8. පිටු අංක 8 තමයි තියෙන්නේ මේ ටික. බලමු යා කරලා තියෙන පිළිතුරු නිවැරදිද කියලා. මෙන්න මේ විදිහට යා කරලා තියෙන්න ඕනේ. මම මෙතන දැන් අභ්‍යාස අංක 1 2 කියලා දෙකක් තිබුණානේ. යා කරන එක විතරයි ගෙදරදී කරගෙන එන්න කිව්වේ. දැන් අනිත් එක දෙනවා ඊළඟට ඔයාට දැන් කරන්න. මේක බලමු එහෙනම්. මේක මම කරගෙන එන්න කියලා තියෙන්නේ ඔන්න. පළවෙනි එක එඩුංගල් කියලා තියෙන. එඩුංගල් කියලා කියන්නේ ගන්න කියන අදහස. මම මෙතන ඉඳන් මෙයා කරන්නම් එඩුංගල් කියන්නේ ගන්න. හරිනම් හරියක් දාගන්න පුතේ ඔහොමම රතු පෑන අරගෙන හරියක් දාගන්න හරිනම් එඩුංගල් ගන්න. ඊළඟට දෙවැනි එක වාරුංගල් කියලා තියෙන්නේ වාරුංගල් කියලා කියන්නේ එන්න කියන අදහස. එන්න. හරිනම් හරියක් දාගන්න ඕනේ වචනය ළඟින්. දැන් ওই ගමම්ම හරි දාගෙන බලාගෙන යන්න. එතකොට ලේසි. නැත්නම් මේ ඔක්කොම යා කරාට පස්සේ හොයාගන්න අමාරු වෙන්න පුළුවන් කොහෙටද මේ යා කරලා තියෙන්නේ කියලා. එඩුංගල් ගන්න වාරුංගල් එන්න. ඊළඟට තියෙනවා පාඩුංගල්. පාඩුංගල් කියලා කියන්නේ ගයන්න. උඩම තියෙන වචනේ ගයන්න ගායනා කරන්න කියන අදහස තියෙන්නේ. පාඩුංගල්. හරිනම් එතනින් හරියක් දාගන්න ඕනේ. පාඩුංගල් ගයන්න. හතරවෙනි වචනය එළුදුංගල්. එළුදුංගල් කියලා කියන්නේ ලියන්න කියන අදහස මෙන්න මෙතන තමයි තියෙන්නේ. එළුදුංගල් ලියන්න. හරි දාගමු. එඩුංගල් ගන්න වාරුංගල් එන්න පාඩුංගල් ගයන්න එළුදුංගල් ලියන්න. ඊළඟට තියෙනවා සිරියුංගල් hina වෙන්න. සිරියුංගල් hina වෙන්න. සිරියුංගල් hina වෙන්න. ඊළඟට ඉරුංගල් කියන්නේ පුතේ වාඩි වෙන්න කියන අදහස. ඊළඟ වචනය ඉරුංගල් වාඩි වෙන්න. ඉරුංගල් වාඩි වෙන්න. වාඩි වෙන්න. ඉරුංගල්. සිරියුංගල් කිව්වේ hina වෙන්න. ඉරුංගල් කියන්නේ වාඩි වෙන්න. හරි වැරදි බලමු දැන්. මම එකක් ගානේ චුට්ටක් වෙලා ඉඳලා ඔයාට ඊළඟ එක පෙන්නන්නේ. නැත්තම් මේවා පැටලෙන්න පුළුවන් යා කරගෙන යනකොට. ඔයා යා කරලා තියෙන ඒවත් එක්ක බලද්දි ගැටලු වෙන්න පුළුවන් ඒකයි. ඊළඟට ඕඩුංගල්. ඕඩුංගල් කියලා කියන්නේ දුවන්න කියන අදහස. දුවන්න කියලා අවසානයේට තියෙනවා. ඕඩුංගල් දුවන්න. ඕඩුංගල් දුවන්න. ඊළඟට අපිට ඉදිරියේදී ලියන්න හම්බෙන වචනයක් තියෙනවා. දැන් අපි ඉස්සරහට ලියනවා. මේ තුල්ලුංගල් කියන්නේ උඩ පනින්න. තුල්ලුංගල් උඩ පනින්න. මෙතෙන්ට මේත් මම මේ වචන ටික ඔක්කොම එකට දාලා තියෙනවා යා කරද්දි. තුල්ලුංගල් කියලා කියන්නේ උඩ පනින්න. ඊළඟට කයිතටුංගල් කියලානේ තියෙන්නේ. කයිතටුංගල් අත්පුඩි ගසන්න. කයිතට්ටුංගල් එහෙනම් ඉතුරු එකයි තියෙන්නේ. ඒක අපිට යා කරගන්න පුළුවන් පෝංගල්. පෝංගල් කියන්නේ යන්න. පෝංගල් යන්න. හරි ඔන්න ඔය විදිහට යා වෙලා තියෙන්න ඕනේ. දැන් මම මේ චුට්ටක් අයින් උනේ. නැත්නම් මේ එකක් ගානෙම පෙන්නුවේ මෙතන හරියට අමාරුයි එකපාරට හොයාගන්න. හැබැයි මං චුට්ටක් ඔයාලට ගැටලුවක් මොනවා හරි තියෙයි නම් බලාගන්න. පොඩි වෙලාවක් තියනවා වචන තියනවා 1 2 3 4 5 6 7 8 9 10. 10න් කීයද කියලා දාගන්න පුතේ ළඟින්ම. ඔයාගේ 10න් ඔක්කොම යා කරලා තියෙනවා නම් හරියට 10න් 10යි. නැත්තම් මේ උඩ සංඛ්‍යාව තමයි වෙනස් වෙන්නේ. 10ක් තියෙනවා යා කරන්න. ඒකෙන් ඔයා කීයක් හරියට යා කරාද කියලා උඩ ලකුණ තමයි වෙනස් වෙන්නේ. හරි බලාගන්න මම පොඩි වෙලාවක් තියන්නම්.